හලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් ඔන්න අද හදිස්සියෙම වීඩියෝ එකක් අරන් ආවේ මං කොහොමද වෙඩින් එකට තනියම ලෑස්ති වෙලා ගියේ කියලා බලන්න. ඉතින් ඔයාලත් එකතු වෙලා ඉන්නකෝ වීඩියෝ එකත් එක්ක. ඉතින් දෙයක් කියන්න තියෙනවා. ඔයාලා සැලොන් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් තනියම මේකප් එකක් කරනවා නම් කලින්ම ඔයාගේ මූණ ලස්සනට තියාගන්න ඕන. ඒ කියන්නේ මූණේ අයිබ්‍රෝ ෂේප් කරලා මේකප් එකට පහසු විදියට මූණේ හෙයා එක තියනම් හෙයා එක රිමූව් කරලා ට්‍රෙඩින් එකක් වගේ කරගෙන මූණ ලස්සනට ක්ලියර් කරලා තියාගන්න ඕනේ. මං මේ හැමදේම කරගෙන දැන් මම මේ කරන්නේ මගේ මූණ හොඳට පිරිසිදු කරගෙන ටෝන එක ඇප්ලයි කරන ගමන් ඉන්නේ. ටෝන කරන ගමන් ඊට පස්සේ මම බේස් එක දෑවා. බේස් එක දාපු වීඩියෝ එක නෑ අනේ වීඩියෝ වල නෑ. ඉතින් ඔයාලට බලන්න විදියක් නෑනේ. මම බේස් එක දෑවේ පික් මී බ්‍රෑන්ඩ් එකේ ලික්විඩ් මේකප් එකක්. ඉතින් ලික්විඩ් එකෙන් තමයි මම බේස් එක කරේ. ඊට පස්සේ දැන් මේ අයිබ්‍රෝ එක කරගත්තා. අයිබ්‍රෝ එක ලික්විඩ් එකෙන් ඇඳගෙන මම බ්‍රෂ් යූස් කරේ නම් මෙතනදී අයිබ්‍රෝ එකට විතරයි. වෙන ෆවුන්ඩේෂන් එක දාන්නවත් මම බ්‍රෂ් යූස් කරේ නෑ. නිකන් අතේ ඇඟිලි වලින් තමයි මම මේකප් එක කරගත්තේ. ඉතින් මම මේකප් වීඩියෝ ඉස්සරහට ඔයාලට අරන් එන්නම්කෝ. කොහොමද නෝමල් ෆන්ක්ෂන් එකකට වෙඩින් එකකට යද්දි මේකප් එකක් තනියම දාගන්න. එහෙම නැත්නම් ඔයාලා කැෂුවල් කොහොමද එළියට ලස්සනට පොඩි සිම්පල් මේකප් එකක් දාගෙන යන්නේ. විනාඩි 10න් ඒ වගේ පොඩි සිම්පල් මේකප් කොහොමද කරගන්නේ කියලා ඉස්සරහට අරන් එන්නම්කෝ. ඉතින් මං දැන් මේ ජුවරලි දාන ගමන් ඉන්නේ. ජුවරලි හරීම සිම්පල් විදියට තමයි මං ඇඳගත්තේ. ඉතින් බලන්නකෝ ඔයාලා මගේ මේ ඩ්‍රෙස් එක මං ඩ්‍රෙස් එක මහලා ගෙනල්ලා තනියම මම වර්ක් කරගත්තේ. මට සැලොන් එකේ වැඩ තිබිලා මම පැය 5ක් වගේ දැන් වෙඩින් එකට කලින් දවසේ පැය 4ක් 5ක් වගේ තියෙදි ඉක්මනට මං තනියම වර්ක් කරගත්තා. වර්ක් කරේ නම් පර්ල්ස් එහෙම නැත්නම් ස්ටෝන් වගේ දේවල් යූස් කරලා තමයි මං ගවුම වර්ක් කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ලස්සන ඩ්‍රෙස් එකක් ගෙනල්ලා තනියම වර්ක් කරගන්න. ඉතින් මං තනියම ඩ්‍රෙස් එකත් හදාගෙන කොණ්ඩේ සිම්පල් විදියට මේකප් එකත් හරීම සිම්පල් විදියට දාගෙන තමයි වෙඩින් එකට ගියේ. අනේ මන්ද කියන්න ළමයි මට කොහොම හරි මගේ ෆැමිලි වෙඩින් එකක් ආවොත් සැලොන් එකට වැඩ වැඩි වෙනවා. මං ඩ්‍රෙසින් බාරගෙන තිබුණේ අපොයින්ට්මන්ට් දාලා තිබුණේ මට ඒ දේවල් කරලා මගේ අම්මවත් අක්කවත් අන්දලා ඊට පස්සේ තමයි මං ඩ්‍රෙසින් එක කරගත්තේ. ඇත්තටම මේ ඩ්‍රෙස් එකක් ඇඳලා ගියයි කියන්නේ සාරි පටලවන් යනවට වැඩිය හරීම ලේසි හරිම සිම්පල් පහසුවෙන් ගියපු වෙඩින් එකක් ඇත්තටම. ඉතින් මම ඔයාලටත් කියනවා ඩ්‍රෙස් එකක් වෙනස් විදියට ඇඳගෙන යන්න. ඉතින් හරිම පහසුයි. නිදහස යන්න පුළුවන්. එන්ජොයි කරලා එන්න පුළුවන් ඔයාලට. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉදිරියට වීඩියෝ බලන්න මම ගොඩාක් වීඩියෝ අරන් එනවා. ඔයාලට වටින වීඩියෝ කුකින් ඩේලි ලොග්ස් එහෙම හැමදේම ඉතින් ආදරෙන් මාත් එක්ක එකතු වෙන්න. තෙරුවන් සරණයි.